කොහෙදෝ තිබුණේ ආදරේ නොසිතූ දවසේ හමු වෙලා ඉවසයින්දිමි හිතක් අද අපි යනවා බෙන්තොට ෆැමිලි ට්‍රිප් එකක්. ඉතින් අපි යන ගමන් කීල්ස් එකෙන් නැවැත්තුවා පොඩි බඩු වගේක් ගන්න. ඉතින් අපි බාප්පට දඩේකුත් දැම්මා. අපි දැන් බංගලෝ එකට ආවා. ඒ පූල් එක නැද්ද දන්නේ නෑ පූල් එක මේක පොඩි එකක් ආපු ගමන් කට්ටිය මොකද කරේ කියලා බලන්නකෝ. මට ආසයි අත අල්ලන් ඔබේ මුවංග සිප ගන්න ඔබේ මූණ සීනාවෙන් හැමදාම පුරවන්න දුක දැනෙන විට නුඹට මට තුරුලුව සැනසෙන්න මට ඕනේ හැමදාම නුඹේ තුරුලටම වින්න සෙල්ලම් කරලා ඉවරලා අපි තේ බොන්න ගියා. අපි කොහෙද යන්නේ? අපි දැන් මුහුද නාන්න යන්න තමයි හදන්නේ. මුහුදට එනකොට ෆෝන් අරන් ගියපු නැති නිසා ඒ ටික නම් වීඩියෝ කරන්න බැරි වුණා. මුහුද නාලනකොට මාරම බඩගිනි. ඒ අංකල් දවල් කෑම රෙඩි කරලා තිබ්බා අපි එනකොට. ඉතින් අපි ඔක්කොම එකතු වෙලා කෑවා. ඊට පස්සේ පොඩි ළමයි ටික එකතු වෙලා ඌණෝ ගැහුවා. කට්ටියම හවස තේ බිව්වා. අපි යනවා මුහුද පැත්තට. අපි මොකද වෙන්නේ මේක අල්ලන්න? මෙතනින් තමයි යන්නේ මුහුදට. කලින්ම බංගලෝ එක ඉස්සරහින් තමයි මුහුදට. ඔබ එන්න සුළගේ දැවටිලා මා ඉන්නේ ඔබ දැන් මේ කියා සුදු අංස තටුවේ සැතපෙලා පෙම් කරමු රහසේ සැඟවිලා අපි බීච් එකට ගිහින් එද්දි ටිකක් රෑ වුණා. එතකොට මාමලත් ඇවිල්ලා හිටියා. ඒගොල්ලෝ ටිකක් එන්න පරක්කු වුණා. ඊට පස්සේ ඉතින් අපි රෑට බාබිකියු දැම්මා. ඔය ඉතින් මේ මාමා ඒ බාබිකියු එක හදන ගමන් ඉන්නේ. බාබිකියු එක රෙඩි වෙනවා. අපි සින්දු කිව්වා. අපි බාබිකියු කාලේ ඉවරලා නැටුවා කියන්නේ මම නම් නැටුවේ නෑ මාමයි මල්ලා ටිකයි බැඩ්මින්ටන් ගැහුවා අනිත් අය නම් නැටුවා. ගත්කල මට නැවෙන්නේ ඔබෙරුව ඇත්ත කඳු කරෙන්ගෙන නැලගෙන එන්නේ ඔබේ හඬ දැස්ස පියා ගත්කල මට නැවෙන්නේ ඔබෙරුව
සුසුම් අංශු පාසා සුපින්වන්ත ආශා රැක මත නලකවසා අපි ඊට පස්සේ ෆොටෝ එහෙම ගහලා කාඩ් ගන්න පටන් ගත්තා. එලාරේ පින්න පිරිලා මීන සිපිය සදලා සිතේ ගුණ කොඳුරා සදා මටම ලැබෙන නාදී සදා මාගේ වීලා කාඩ් ගහලා ඔක්කොම කරලා ඉවරලා අපි 12ට 12 මාට විතර නිදාගත්තා. good morning යාළුවනේ. දැන් වෙලාව 7:00 විතර ඇති. ඊයේ නිදා ගන්න ටිකක් පරක්කු වෙච්ච නිසා මම ඇහැරෙනකොට ටිකක් පරක්කු වුණා. මම ඇහැරෙනකොට බංගලෝගේ කවුරුත් හිටියේ නැති අපි හිතුවා ඒගොල්ලෝ මුහුදට පැත්තට යන්නේ නැති කියලා. ඉතින් බලනකොට එයාලා මුහුදට බැහැලා. ඊට පස්සේ මායි අම්මයි තාත්තයි ඇඳුම් මාරු කරගෙන මුහුද නාන්න ගියා. අපි නාලා ඇවිල්ලා ඔක්කොම එකතු වෙලා ගස් පැන්නා දවසේ එල්ලම් කරා ක්‍රිකට් ගැහුවා. ඒවනම් ඉතින් වීඩියෝ කරලා නැහැ මොකද අපි අක්කා නිදාගත්තා. ඉතින් ඊට පස්සේ මහන්සි හැමදා අපි ඇවිල්ලා ඉඳගෙන කාඩ් ගැහුවා. එතකොට අක්කා ආවා. එල්ලම් කරා අපි. අපේ තුනයි බොරු බොරු කාඩ් ගහලා එහෙම ඉවරලා අපි දවල්ට කෑවා. ඊට පස්සේ ආපහු නාන්නත් ගියා. ඒ වුණාට ඒකේ වීඩියෝ කරගන්න බැරි වුණා. එක සැරේකවත් අපි නානවා වීඩියෝ කරන්න බැරි වුණා. ඉතින් දැන් ඉතින් තව ටික වෙලාවකින් අපිට හොටෙල් එකෙන් පිටත් වෙන්න ඕනේ. ඉතින් හන්ද දැන් ඉතින් ෆොටෝ එහෙම ගහලා ඔක්කොම ලෑස්ති කරලා බඩුව එහෙම වාහනේට දාගත්තා. ඉතින් අපි දැන් පිටත් වෙන්න යන්නේ. අද vlog එක ඉවරයි. අද vlog එක හොඳයි නම් පහලින් කමෙන්ට් කරන්න, like කරන්න, share කරන්න, subscribe කරන්න. bye.